කොහොමද? මෙච්චර කල් අපි ස්වීවරි channel එකේ කෑම උයන ෂෝට්ස් එහෙම දාලා තිබ්බා. මම අපේ අම්මා කෑම උයන එක වීඩියෝ කරලා මම ෂෝට්ස් දාලා තමයි හිටියේ. ඉතින් මං කල්පනා කරා මේ දවස්වල ගොඩක් අය vlog කරනවානේ මේ දවස්වල නෙවෙයි. දැන් අවුරුදු ගාණක් තිස්සේ හැමෝම වගේ vlog කරනවා. ඉතින් මමත් නිකන් ඉන්න එකේ vlog එකක් කරමු කියලා හිතුවා. හැබැයි මේ වෙලාවේ නම් අපේ අම්මා උයන්නේ නැහැ. එයා මොනවද කරන්න කියලා බලන්න ඕනේ. එහෙනම් බලමු අද මේක තමයි අපේ ස්වීවරි channel එකේ පළවෙනි vlog එක. එහෙනම් එකතු වෙලා ඉන්න. අපේ මොනවද වැඩක් කර ඉන්නවා මේ වෙලාවේ අපි බලමු. මොකද කරන්නේ? මම දැන් උයනවාද මොකද අපි කරන්නේ? මම vlog එකක් කරනවාද? අද මේ මම බැලුවේ මේ ගාන කොල්මාරි හැටි එක නිකන් හැටි ගානේ මම කාලෙකින් මස් කරේ නේ. මට හිතෙනවා මේක අස් කරමු කියලා. අපි අද අල්මාරිය අස් කරනවා පෙන්නමු. මම ඔක්කොම අරන් දාන්නම් ඇඳට දාලා ලස්සන පිළිවෙලකට අස් කරමු කියලා. මට සාමාන්‍යයෙන් මේ පිළිවෙලකට තියෙන්න ඕනේ අල්මාරිය. මේ ගොඩාක් කල් මේක බැරි වුණා නැත්නම් මම සාමාන්‍යයෙන් නිතරම අස් කරනවා. දැන් ටික දවසක් බැරි වුණා. අද හින්දා මම හොඳටම අස් කරනවා. ඔක අස් කරලා උයමුණා. එහෙනම් අද අපි vlog එකකින් අස් කරනවා පෙන්නලා ඊට පස්සේ මොනවා හරි උයනවත් පෙන්නමුනේ. මොනවා කියනවද දන්නේ ඉතින් ඇඳුම් එක තියෙයි මොනවා තියෙයි දන්නේ වීඩියෝ එකට අහුවෙන්න. අපිට මේක වැඩිපුර මුළු සම්පූර්ණයෙන්ම අස් කරන එක නම් ගන්න බැරි වෙයි චිප් එකේ ඉඩ නැහැ. ඒ හින්දා මේ අපි අස් කරලා ඉවර වෙලා පෙන්නන්න. ඒ අතරේ දූවිලිත් පිහනවා. මම බැලුවේ මේ ගාන කියනවා මේ කාලේ කියන්නේ මේ ගාන දැන් අලුත් ඇඳුමකුත් හම්බුණා අල්මාරිය අස් කරන එකේ ප්‍රතිඵල. මම අමතක වෙච්ච ඒවා කීයක් හම්බ වෙයිද දන්නේ නැහැ. මම මේ අස් කර ගන්න ඕනේ සාමාන්‍යයෙන් කොහොමද මාසෙකට සැරයක් මම අස් කරනවා. දැන් මාස ගානක් බැරි වුණා. මේ ඇඳුම් ටික අලුතෙන්ම නමලම දානවා තිබ්බ විදිහටම අල්මාරිය ඇතුළට දාන්නේ නැතුව. ඔන්න දැන් නම් අම්මා තනිකරම අස් කරලා ඉවරයි. හොඳයිද බලන්න හොඳයිද කියනවා මම දැන් ඉතින් ඔන්න අද ලස්සනට අස් කරා. දැන් ඉතින් අයින් කරපු ඇඳුම් තියෙනවානේ. දැන් ඕවා විසික් කරන්නත් හොඳ නෑ. ඉතින් කාටවත් දෙන්නත් බෑනේ අපි ඇඳපුවා නේ. ඔව්. එහෙනම් ඉතින් මේ මං කරන්නේ ඕවකින් තව දෙයක් කරනවා. අඩු ගානේ පාපිස්සක් හරි මහන්න ඕනේ. ඉතින් අපි දැන් එහෙමනේ කරන්නේ. මං එහෙම තමයි කරන්නේ. සමහරවිට වෙනස් කරන්න පුළුවන් ඇඳුම් තිබ්බොත් එහෙම මේ ඒක හැමදාම ඇඳලා ඇති වෙලා වගේ නම් මං කරන එක වෙනස් කරනවා. ඉතින් අපි එහෙම කරමු. අපි අයින් කරපු ඒක එහෙම කරලා දැන් යන්න ඕනේ. දැන් මේක මම අද ඔය වැඩේ කරාම ඔන්න අද දවසේ අපේ vlog එක පිළිවෙලට අස් කරපු අල්මාරියකින් ඉවරයි. ඒකට ඔයගොල්ලන් අපිට subscribe කරන්න හොඳයි නම් වීඩියෝ ඉතින් අද පළවෙනි එකනේ. මේ තියෙන්නේ අපේ අල්මාරියේ එළිය. ඒකත් අපි ඉතින් ඔය ස්ටිකර් එහෙම අරවලා ලස්සන කරලා තියෙනවා පරණ ඒවා ටික. දැන් නම් හවස් වෙලා උයන සද්දයක් ඇහෙනවා. අපි ගිහින් බලමු. ඔව් දැන් මේක අද ලොකුවට පෙන්වන්න තරම් නෙමෙයි. අපි මේ දැන් මම හදන මාළුව උයන්නයි තියෙන්නේ. දැන් එහෙනම් තෙල් එක රත් වෙලා තියෙනවා. මම දැන් මේකට මේ කැරට් ටික දාලා ඉස්සරහම කැරට් ටික දාන්න හේතුව මේ අර ටිකක් හැම්බෙන්න ඕනේ පොඩ්ඩක්. ඉන්න ඉස්සරහම කැරට් ටික දානවා චුට්ටක් හැම්බෙන්න. දැන් දාන්න. ලුණු දැන් දාන්න ඉස්සලා කැරට් දැම්ම කැරට් ටික පොඩ්ඩක් හැම්බෙන්න ඕනේ. ඊපස්සේ ලුණු ටික දාලා ලුණු ටිකයි සුදු ලුණු
මිරිස් රාම් පිටිකකුත් දානවා. ඒ ටික දාලා චූට් හදන් ටෙම්පරාදු කරනවා. ආර සුවඳයිනේ බැදෙන. සුවඳයිනේ. සුවඳක් තියෙනවා. ඒ රාම් පිටි එක සුදුලුනේ. දැන් මිරිස් ටික සැරට දානවා. මේක සැරට රහයි මේවානේ. පොඩි සැරක් ගතියක් එන මිරිස් ටික දාලා හොඳ සැරට කන්න පුළුවන්. පොඩි පාට ගතියක්. මේක කහ පාටට කන්නත් බැදී. හාල් මැස් වල ටිකක් ලුණු රහ එන හින්දා මේකේ ඩිංගක් දානවා පොඩ්ඩක්. මොකද එළවලු එකටයි අර ලුණු එකට තක්කාලි වලට අපේ ලුණු පොල් කට්ට. ඔව් මේකින් තමයි. ඇඳ තිබ්බට මම අතින් දාන එක ලේසි පොඩ්ඩක් දාන්න පුළුවන්. දැන් මේකට තක්කාලි ටිකක් දා ගන්නවා. තක්කාලි දාහම තව රහක් එනවා. හැබැයි මේ ආලා තියෙනවා මේකට එච්චර හොඳ නෑ කියලා තක්කාලි මේ හාල් මැස්සොන්ට. ඒනට පොඩි රහක් වෙනවා. ඔව්. ඒනට දිවට හොඳයි. ඒකට හොඳ නැති වුණාට දිවට හොඳයි. ඒක නෑ මෙහෙමනේ. දැන් අපේ පුරුද්දක් තියෙන ඕන කෙනෙක්ගේ අර සාමාන්‍යයෙන් ඔය බැදුම් වලට මේ හාල් මැස්සන්ට එහෙම තක්කාලි ටිකක් දානවා නේ. ඒක අර පුරුදු වෙලා වගේ එකක් තියෙනවා. ඒනට හොඳ නැල්ලු. අපි ඒක නැති කරන්න බලමුනේ. දිවට පිළිදීලා. දැන් තමයි ඔය ළඟදී තමයි අහලා තියෙන්නේ මම ඔය තක්කාලි එක හොඳ නැහැ කියලා. එහෙනම් දැන් මම මේ අද දැම්මට ඔය දැන් ඔයාලා බලන කට්ටිය ඔයාලා කියන්න බලන්න මේක කොහොමද ඇත්තටම ඇත්ත කතාව. ඉතින් මේක හොඳයිද නැද්ද කියන හොඳ නෑ තමයි කියන විදිහට අර ඇසිඩ් එකයි මේක දෙහෙන් ඉන්නනේ ඇසිඩ් එක තියෙන්නේ. ඒ ඉන්නනේ මේක කාලා දන්නවනේ. එතකොට දන්න කට්ටිය හිටියොත් මේකට කමෙන්ට් එකක් දාන්න. ඒක හරියටම ඇත්තටම දාන්න මේ හොඳ නැද්ද කියන එකනේ. අපි දැන් එතකොට තව හරියටම දැනගන්න. ලබන සතිය අපි vlog එකක් දැම්මේ නැත්තම් එහෙම බලන්න. ගමු එතකොට අද වීඩියෝ එකෙන් ඉවර කරමු. අපි ඊළඟ එක ආයෙ කරමු නේද? තව වීඩියෝ එකක්. අද පළවෙනි එක නේ අපේ. දැන් අපි කියන්නේ vlog එකේ අපි පෙනී හිටපු පළවෙනි එක. ඔව්. අපි vlog එකක් කරපු පළවෙනි දවස. ආයෙ අපි හම්බ වෙමු. ඔව්. බයි. එහෙනම් ඉතින් ඔන්න ඔය විදිහට අපේ vlog එක අදට ඉවර වෙනවා. තවත් vlog එකකින් තව දවසක හම්බ වෙමු. එතකන් අපිට like එකක් දාන්න, subscribe කරලා තියාගන්න අපේ සීවරි channel එක.